අද මම හදන්න යන්නේ මාළු මිරිසට. ඉතින් මේකට මේ විදිහට මාළු හොදගෙන ඒක පැත්තක තියලා මේ අවශ්‍ය ටිකත් කපාගෙන තියාගත්තා. ඊට පස්සේ මං හැමදාමත් කරන වගේ ගොඩක් වෙලාවට මම කරන්නේ දැන් අනිත් ඒවා කරගන්න කලින් මාළු ටිකට හොඳට කහ පුංචි හැන්දෙන් එකහමාරක් විතර දාලා ඒකට ලුණු අවශ්‍ය ප්‍රමාණයට වගේ දාගන්න. කියන්නේ ඒක මම ප්‍රමාණයක් කියන්නේ ඒක දාලා ඒකට ඊට පස්සේ මේ දැන් මේ 3-5 කියන්නේ බැදපු නැති 3-5න් හැන්දකුයි බැදපු 3-5න් හැන්ද දෙකක් විතර දාලා හොඳට අනා ගන්න ඕනේ. මේ දාන්නේ බැදපු 3-5 බැදපු 3-5යි බැදපු 3-5 දෙකෙන්ම දා ගන්නවා. මේකට හැඳි දෙකක් විතර දාගත්තාම ඇති ඒක ප්‍රමාණය අනුව හැඳි ගාන වෙනස් වෙනවා. ඊට පස්සේ හොඳට අනාගෙන පැත්තක තියන්න. ගොඩක් වෙලාවට මස් මාළු වගේ දේවල් ඒ 3-5 ලුණු ඒව ටික දාලා කහ දාලා අනලා පැත්තක විනාඩි 20ක් විතර තිබ්බහම ගොඩක් රසයි ඊට පස්සේ. එතකොට තමයි අර ඒ දේවල් හොඳට ඒකට උරාගන්නේ. ඊට පස්සේ වතුර ටිකක් දාලා තව ටිකක් හොඳට අනා ගන්න. කවලම් කරගන්න. ඊට පස්සේ මේ ප්‍රමාණයට වගේ ආවට පස්සේ ඊට පැත්තක තියාගන්න. ඒකට මම එකතු කරන්නේ ගොරක බිකි 3ක් විතර දාගත්තාම ඇති. මේ දාන්නේ තෙල් කියන්නේ මේ පොල් තෙල් එක දැන් අපි ඉන්නේ ටිකක් සීතල රටක ඒ නිසා පොල් තෙල් එක ගොඩක් වෙලාවට ඝන වෙලා තමයි තියෙන්නේ. ඒ නිසා තමයි සුදු පාටට තියෙන්නේ. ඊට පස්සේ ඒකේ හැන්දක් විතර තමයි දාගත්තේ. ඒකට මේ තලාගත්ත සුදු ලුණු ටික තමයි දැම්මේ. ඊට පස්සේ ඒක චුට්ටක් බැදුනට පස්සේ බීලුණු ටික දාගන්න. චූටි හිණිට කපාගත්ත බීලුණු ටික දාගන්නවා. මේ ප්‍රමාණයට වගේ බැදෙද්දි මෙන්න මේ ප්‍රමාණයට වගේ දැල්ල තියාගත්තාම ඇති. ගොඩාක් ගින්දර දාන්න එපා. ඒතකොට කර වෙන නිසා. මේක චුට්ටක් ලාවට බැදුනට පස්සේ මේකට කරපිංච ටිකක් දාන්න. එතකොට සුවඳයි. මේ විදිහට දැන් මේ ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයට බැදලා තියෙන්නේ. ඊට පස්සේ අර අපි පැත්තකින් තියාගත්ත මේ මාළු ටික දාන්න පුළුවන් මේකට. ඊට පස්සේ අර කපාගත්ත අමු මිරිස් එතකොට සිනමන් කුරුඳු පොතු මේකට එකතු කරන්න ඕනේ. මේකටම ඔයාලට දාන්න පුළුවන් රම්පෙත්. රම්පෙ දාන්නම සුවඳයි. ඊට පස්සේ පොඩ්ඩක් කවලම් කරන්න. මේක ගොඩ කවලම් කරන්න එපා. ඒ කියන්නේ මේක මේ ගොඩක් හිමීට කරන්න එපා. හිමීට තමයි හැන්දෙන් කරන්න ඕනේ. නැත්නම් මාළු කැඩෙනවා. ඊට පස්සේ අර දැන් මගේ කියන්නේ මාළු ටික තියාගත්ත වාජනේ අර 3-5 ගෑවිලා තියෙනවා. ඒකට මම වතුර ටිකක් දාලා කවලම් කරලා අපෝ මේකට එකතු කරනවා. ඊට පස්සේ දැන් ගොඩාක් වතුර දාන්නේ නැහැ. සාමාන්‍ය පොඩ්ඩක් මෙන්න මේ ප්‍රමාණයට වතුර තියෙන ප්‍රමාණයට තමයි දාලා ඉස්සල්ලාම මේ ටික කුක් කරගන්නේ. මේ වැව් මාළු ඒ නිසා වැව් මාළු වලට සාමාන්‍යයෙන් ඉස්ම ගොඩක් තියන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ප්‍රමාණයට තිබ්බේ. කියන්නේ ඒකේ මට්ටමටවත් නෑ වතුර. ඊටත් වඩා අඩුවෙන් තමයි තියන්න ඕනි. ඒක තැම්බෙන්න වතුරෙන් තැම්බෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඒ දැල්ල ලිපේ දැල්ල පොඩ්ඩක් වැඩි කරගන්න. ගින්දර ටිකක් වැඩි කරගන්න ඕනේ. ඊට පස්සේ විනාඩි 20කට විතර පස්සේ මෙන්න මේ විදිහට තමයි තිබ්බේ.
ඇත්තටම දැන් ගොඩක් දුරට කුක් වෙලා තියෙන්නේ. ඉස්මත් දැන් කියන්නේ ගොරෝසු වෙලා තියෙන්නේ. කියන්නේ බොරේ ගොරෝසු වෙලා තියෙන්නේ. ඉතින් ආපහු චුට්ටක් වහලා තියන්න ඕනේ. මොකද ඉස්ම ටික තව ටිකක් වැඩි වගේ. ඒ නිසා ඉස්ම ටිකක් හිඳනකම් වහලා තියන්න. දැන් මේ ප්‍රමාණයට ආවට පස්සේ ආයෙ ගින්දර පොඩ්ඩක් අඩු කරන්න. මොකද මේ එහෙම නැත්තම් ඉක්මනට හිදෙනවා. දැන් මෙතන කරන්න ඕනේ ගින්දර චුට්ටක් අඩු කරලා ටිකක් වෙලා වැඩිපුර තියන්න. එතකොට තමයි ලුණු ඇඹුල් ඔක්කොම ටික හොඳට අල්ලන්නේ මේකට. ඊට පස්සේ විනාඩි 20කට විතර පස්සේ කිරි අවශ්‍ය නම් පොඩ්ඩක් දාලා මාළු එක ලිපෙන් බා ගන්න පුළුවන්. ඉතින් මේව තමයි තිබ්බේ. මේ තමයි හැදුවට පස්සේ තිබ්බ විදිහ. ඉතින් ඔයාලත් හදලා බලන්න.